Debater with AAT Sri Lanka. නිර්මාණාත්මක චින්තනයෙන් සපිරි අනාගත නායකින් වාද කරන විවාද තරඟාවලියයි. The Debater with AAT Sri Lanka. ප්‍රතියෝජක කණ්ඩායම් දෙක හඳුනා ගනිමු. මේ කොළඹ ආනන්ද විද්‍යාලය. අපි කොළඹ ආනන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිංහල විවාද කණ්ඩායම The Debater වේදිකාවේ උණුසුම් තර්කානුකූල විවාදයකට ආනන්දේ සූදානම්. Natin kitu gosabovi Vejamenu anatapamata Natin kitu gosabovi Vejamenu anatapamata Sudiri jaya virovehi Saradira sim sadaha Alad vineda pahada නම් දෙවෙනි වටයක් දැන් අවසන් වනටයි මේ හදන්නේ. හැබැයි ඊට පෙර ආතුව ප්‍රතියෝජකයන්ට තව අවස්ථාවක් තිබෙනවා. මේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. ඖෂධ නියාමන කොමිෂන් සභාව ඇවිල්ලා ලංකාවේ පෞද්ගලික අංශවල මිල තීරණය කරනවා. මේ මගේ වචන නෙමෙයි. මේ ආදරණීය ධර්මාලෝක විද්‍යාලයේ වචන. වියතුනේ ඔබ හිතනවාද රජය ඇවිල්ලා හිතන විදියට පෞද්ගලික අංශවල මිල තීරණය කරන්න ගියාට පස්සේ පෞද්ගලික අංශය ඇවිල්ලා ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ඇති නොකරයි කියලා. පහුගිය කාලේ බිත්තර වලට කිරිපිටි වලට වුණා මතකනේ. ප්‍රශ්නේ තියෙන්නේ බිත්තර කිරිපිටි නැතුව ලංකාවේ මිනිස්සුන්ට ඉන්න පුළුවන්. හැබැයි අත්‍යවශ්‍ය ඖෂධ සම්බන්ධයෙන් රටත් රික්තකයක් ඇති කරොත් මිනිස්සුන්ට නිකරුණේ මැරෙන්න වෙන්නේ. ඒකයි ආනන්ද දිගින් දිගටම කියන්නේ රජයට මෙහෙම පෞද්ගලික අංශය කැමති විදියට හසුරවන්න බෑ. ඔබට අවස්ථාව තියෙනවා. රජයේ ඖෂධ නීති ගසස්මන පාලනය කරන්න පුළුවන් කියලා කිව්වට පස්සේ ඒක බින්දින්න නැතුව ඔබතුමා ඒ කියන්නේ ඒක කරන්න බැරි වෙයි කියලා හිතන්නේ. මේ විවාදය අහන්න හඳුන්වා දිය යුතුද නැද්ද? එතකොට අපි කතා කරන්නේ හඳුන්වා දෙන්න ඕනේ නැති කාරණාව. හඳුන්වා දෙන්න ඕනේ නැත්තේ මේක සම්බන්ධව රටේ රික්තයක් ඇති වෙන හින්දා. විවාදේ බෝල්ද ප්‍රශ්නයක්. ඊළඟට ආදරණීය වියතුනේ එන්න මගේ කරුණු කාරණාත් එක්ක කතා කරන්න. ආතතිය රෝගය ගත්තට පස්සේ සිට්‍රලින් කියන අත්‍යවශ්‍ය ඖෂධය නිර්දේශ වෙනවා. එතකොට එයාට යහපත් සෞඛ්‍ය පුරුදු දෙයක් කියනවා ක්‍රීඩා කරන්න ඕනේ, ව්‍යායාම කරන්න ඕනේ, හොඳ නිින්දක් ලබා ගන්න ඕනේ. දැන් ඊළඟ මාසෙත් ආපහු බෙහෙත් ගන්න ගියාට පස්සේ වෛද්‍යවරයා කොහොමද දැනගන්නේ මේ මිනිස්සයා ක්‍රීඩා කරාද, ව්‍යායාම කරාද, කොච්චර නිදාගත්තද? ඒකයි කියන්නේ යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවද නැද්ද කියන එක. ඒක හොයාගන්න බෑ, විද්‍යාත්මකව තහවුරු කරන්න බෑ. අරත් කොහොම හරි හොයාගත්ත කෙනෙක් වෛද්‍යවරයා ළඟ ඉඳගෙන හොයාගත්ත කෙනෙක් දියවැඩියා රෝගයට යමුකෝ වියතුනේ. දියවැඩියා රෝගයේ අත්‍යවශ්‍ය ඖෂධ විදිහට මෙට්ෆෝමින්, ඩයිෆිනල් නිර්දේශ කරනවා. යහපත් සෞඛ්‍ය පුරුදු විදිහට කරනවා සමබල ආහාර වේලක් ගන්න ඕනේ. දැන් ලංකාවේ නිර්ධන පාන්තිකයේ අතිබහුතරයක්. අමාරුවෙන් කුලී වැඩ කරලා තමයි දවසට පාන් රාත්‍රයකට සල්ලි හොයන්නේ. අන්තිමේදී මාසෙ අන්තිමට ගියාට පස්සේ බෙහෙත් මිලත් වැඩි වෙනවා. මේක අසාධාරණ ක්‍රියාවලියක් නෙමෙයිද ඔබතුමාට අවස්ථාව? ඔබතුමා කියන්නේ කොහොමද වර්තමානයේ වෙනකොට මිනිස්සු දිගින් දිගටම අයහපත් සෞඛ්‍යයට යොමු වෙද්දී ඔබතුමා කොහොමද යෝජනා කරන්නේ අයහපත් සෞඛ්‍යයට යොමු වෙන මිනිස්සු ගාන අඩු කරන්න? වියතුනේ මේ විවාදයේ ආනන්දේ අධ්‍යක උස්සලා පිළිගන්නවා. ඔව් අයහපත් සෞඛ්‍යයක් අනුගමනය කරන අය යහපත් සෞඛ්‍යයට යා යුතුයි. හැබැයි ප්‍රශ්නේ තියෙන එක ප්‍රායෝගික ක්‍රමවේදකින් කරන්න ඕනේ. දැන් මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් ද වෙයිද කියන ප්‍රශ්නෙට අපි උදාහරණයක් ගමු. පහුගිය කාලේ රජය විසින් කිහිප වතාවක්ම සිගරට් සහ මත්පැන් වල මිල එන්න වැඩි කරා. හැබැයි අන්තිමේදී මොකක්ද උනේ? ඒ කියන ගානට ලංකාවේ මිනිස්සු සිගරට් වලට පුරුදු වෙන්න පටන් ගත්තා. ඒක දරන්න බැරි මිනිස්සු ඊට වඩා අඩු මත්ද්‍රව්‍ය වලට යන්න පටන් ගත්තා. එතකොට වියතුනේ ලංකාවේ මිනිස්සු බෙහෙත් මිලක් වැඩි කරා කියලා. ඒ අදාළ මත්පැන් වලින් අයින් වෙන්නවත්, ඒ අවශ්‍ය අයහපත් සෞඛ්‍ය පුරුදු අත්තරින්නවත් නැහැ ආදරණීය වියතුනේ. අරත් ඔබට මතක ඇති පහුගිය කාලේ රජය විසින් නොමිලේ ලබා දුන්න බෙහෙත් වල බෙහෙත් මිල සඳහන් කරපුවට ජනතාව තුළ ප්‍රබල විරෝධයක් ආවා. ඒ නොමිලේ ලබා දුන්න බෙහෙත් වල මිල සඳහන් කරපුවට. හිතන්න ජනතාවගේ සාක්කුවට දැනෙන මේ වගේ වෙනස්කමක් කරොත් ජනතාව කොච්චර විරෝධයක් දක්වයිද? ඒකයි ආනන්ද කියන්නේ මේක කරන්න බෑ ලංකාව වගේ රටක් ඇතුලේ. එතකොට ආනන්ද මේ විවාද දිගින් දිගටම ගෙනල්ලා පෙන්නනවා. මේක ප්‍රායෝගික නෑ. මේ කරන එක සෑහෙන අසාධාරණ විශේෂයෙන් නිර්ධන පාන්ති කියන්නේ අතිබහුතරයක් නේ ලංකාවක. විශේෂයෙන් ආර්ථික අර්බුදයක් වෙනක පසුබිමක. ඒ වගේම ආදතුනේ මේක පෞද්ගලික අංශ හිතන විදිහට කරන්න කිව්වොත් අනිවාර්යයෙන්ම රටත්ලේ අත්‍යවශ්‍ය ඖෂධ සම්බන්ධ කෘත්‍යයක් ඇති වෙනවා. මේ විවාද යෝජක කණ්ඩායම ගෙනාවේ තර්ක දෙකයි. එකක් අපි මේ කරන්න යෝජනාවක් මේක කරන්නේ කොහොමද කියන එක අපි දන්නේ නැහැ. දැන් මේ විවාදේ මාතෘකාවේ අන්තිමට කියන්නේ මොකක්ද? හඳුන්වා දීමක්. එතකොට අපි ප්‍රතියෝජකත්වයේ විදිහට දිගින් දිගටම ප්‍රශ්න කරා. අප්‍රායෝගික දෙයක් හඳුන්වා දෙන්නේ ඇයි? ඔච්චරයි මේ විවාද තිබ්බේ. එතකොට යෝජනාවක් කියලා පැනලා යන්න බෑ. දෙවෙනි තැන මේගොල්ලන්ට තිබ්බේ යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන අයට අපි හොඳ දෙයක් කරන්න ඕනේ නැද්ද? වියතුනේ යහපත් සෞඛ්‍ය අනුගමනය කරද්දී යට නිරෝගීකමම තමයි යට ලැබෙන හොඳ දේ. ඒකට මේ ආර්ථික අර්බුදයක් අස්සින්නේ ලංකාව වගේ රජයක් ඇවිල්ලා. අනේ අපිට කරන්න බැරි විදිහට තවත් ඒගොල්ලන්ට හොඳ දේකුත් කරන්න යන එක අප්‍රායෝගික කාරණාවක්. එතකොට ආනන්දේ මේ විවාදේ පුරාවටම තැන් 6කින් පෙන්නවා. හැම කණ්ඩායමක්ම තැන් 2ක් 3ක් ගෙනෙද්දී ආනන්දේ තැන් 6කින් පෙන්නවා. මේක කරන්න බෑ. අංක 1 මේ යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවද නැද්ද කියන එක අප්‍රායෝගික කාරණාවක්. දෙවන එක විශේෂයෙන් නිර්ධන පාන්තිකයෝ අතිබහුතරයක් ඉන්න ලංකාවක් ඇතුලේ මේ වගේ දෙයක් කරන
කරන එක අතිශය අසාධාරණයි. ඒ වගේම ආදරණීය ආනන්ද පෙන්වුවා අලෙවිකරණයේ සම්පූර්ණයෙන් පායිදින පෞද්ගලික අංශය. එතකොට මේකට කළු කඩ ජාවාරම් සිද්ධ වෙන්න පුළුවන්. ජනතාව තුළ ප්‍රබල විරෝධයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නීතිමෙන් පසුබිම ඇතුලේ සමානාත්මතාවය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අද විවාදය උණුසුම් කළේම නැත්නම් මේ විවාදයට සහභාගී වුණ මේ පාසල් කණ්ඩායම් 4 දැන් තීරණය දැනගන්න බලාපොරොත්තුව සිටින්නේ. අපි එමනම් ඒ තීරණය ප්‍රකාශ කරන්නම්. තීරක මණ්ඩලය මේ විවාදයට හොඳින් නිරීක්ෂණය කරලා සවන් දීලා තීරණය ලබා දීලා තිබෙනවා. එමනම් අද විවාදයට එක්වුණ පාසල් කණ්ඩායම් 4 අතරින් ජයග්‍රහණය ලබන පාසල වන්නේ ආනන්ද විද්‍යාලය කොළඹ. එමනම් අද ජයග්‍රාහී පාසල වන කොළඹ ආනන්ද විද්‍යාලයට ද ඩිබේටර් සෙන්කෝලය පිරිනැමීමට අවශ්‍යයි. ඒ සඳහා ආරාධනා කරනවා AT ශ්‍රී ලංකා ආයතනයේ පාලක මණ්ඩල සභික සහ ලේකම් ඉන්ද්‍රක ලියනගේ මහත්මයාටත් කළුගොඩිය රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සුසිතුරුවන් මහතාට